ටික දවසක ඉඳලා හැමදාම වගේ යන පාරේ මෙන්න මේ වගේ තැනක් මම ඇස් දෙකෙන් හැම තිස්සෙම දැක්කා. කොයි වෙලාවකවත් ඇස් නතර වුණාට මට මෙතන නතර වෙලා බලන්න පුළුවන් වුණේ නැහැ. මොකද මේ හරිය වාහන නවත්තන්න එපා කියන පුවරු හැමතැනම වගේ තිබිච්ච නිසා. හැබැයි වාහනේ යද්දි ඇස් දෙක නතර වුණාට අද මට පුළුවන් වුණා නැවතිලම මේ ලස්සන බලන්න. ඉතින් මේ දවස්වල ගිනි ගහන අවුවේ ඒත් එක්කම පාරේ තියෙන දූවිල්ලත් එක්ක මේ මල් ගස් ටික හරි ලස්සනට පිපිලා තිබුණා. එතකොට මට හිතුණා ජීවිතෙත් මේ මල් ගස් වගේ නේද කියලා. පරිසරය අපිට හැමදාමත් ගැළපෙන විදිහටම දේවල් ලබා දෙන්නේ නැහැ. මිනිස්සුත් එහෙමයි. ඉතින් අන්න එහෙමයි කියලා අපේ ලස්සන නැති වෙන්න ඕනි කියලා නීතියකුත් නැහැ. ඉතින් අපි කොහෙ හිටියත් මොන තත්ත්වයක හිටියත් අපිට පුළුවන් අපේ ලස්සන, අපේ හොඳ, අපේ බලාපොරොත්තු මේව රැකගන්න. ඉතින් අපිට මිනිස්සුන්ගෙන් විතරක් නෙමේ පාඩම් ඉගෙන ගන්න තියෙන්නේ. මෙන්න මේ විදියට නිහඬව පිපෙන මලුත් අපිට පාඩම් කියලා දෙනවා.